හොඳයි. දැන් අපි 12 වෝල්ට් බැටරි පැක් එකක් හදන්න යන්නේ. මේ තියෙන්නේ ලිතියම් අයන් බැටරි. රයිට්? මේවට 18650 බැටරි කියලා කියනවා. මේ සමහර බැටරි වල ගහලා තිනවා. එතකොට මේ තියෙන්නේ මම පරණ කම්පියුටර් එකක ලැප්ටොප් එකක ලැප්ටොප් එකේ තියෙන බැටරි මේ ගලවලා ගත්තේ. ගොඩක් අය ඔය ලැප්ටොප් බැටරි අයින් කරනවා. අයින් කරාට ඇත්තට මේ ඒකේ සවුත් වෙන්නේ එක බැටරියයි නැත්නම් දෙකයි. එතකොට මුළු බැටරි පැක් එකම වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ හොඳ බැටරි ගලවලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම ගත්ත ඒවා. එහෙම නැත්නම් ඔයාලට මේවා දැන් වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. ඉස්සර නම් ටිකක් ගණන් දැන් ගණන් අඩු වෙලා රුපියල් 250ට 200ට ගන්න පුළුවන්. පිටකොටුවේ ගියාම ඊට වඩා අඩුවට ගන්න පුළුවන්. මේ තියෙන්නේ ලිතියම් අයන් බැටරි. අපි 12 වෝල්ට් බැටරි පැක් එකක් හදන නිසා මේ වගේ බැටරි කේස් එකක් ඕනේ. මේකට බැටරි 3ක් සම්බන්ධ වෙන කේස් එකක්. සාමාන්‍යයෙන් මේවා හදන්නේ බැටරි පැක් හදන අය හදන්නේ මේවා මේ කේස් එක නෙමෙයි පාස්සලා. එතකොට මේ ලිතියම් අයන් මේ බැටරි වලට ඊයන් තියලා වයර් පාස්සන්න ඉතාම අමාරුයි. හුඟක් දක්ෂ කෙනෙක්ට හැර ඒක කරන්න අමාරුයි. ඊයන් අල්ලන්නේ ඔක්කොම හදලා ඉවරනකොට එකක් කැඩනවා. තව එකක් කැඩනවා. ඒ වගේ. ඒ නිසා මම මේක කියලා දෙන්නේ වයර් මේ පාස්සන්න අවශ්‍ය නැති විදියට. ඒ කියන්නේ බවුත් එකක්වත් නැති කෙනෙක්ට, කිසිම ඉලෙක්ට්‍රොනික දැනුමක් නැති කෙනෙක්ට මේක හදන්න පුළුවන් ආකාරයට. හොඳයි. මෙන්න මේ බැටරි පැක් එකේ බැටරි 3ක් දාන්න පුළුවන්. මේ පැත්ත ඍණ, මේ පැත්ත ධන. මේ ඍණ ධන කියලා ඇතුලේ ගහලා තියෙනවා. එතකොට මේ තියෙන වයර් දෙක මම ගලවලා අයින් කරනවා. මොකද හේතුව මේ වයර් බොහොම තුනී. මෙතන මේ 12 වෝල්ට් බැටරි පැක් එක හැදුවාම මේකේ ලොකු ඇම්පියර් ගාණක් එනවා. මේ වයර් උණු වෙනවා. ඒ නිසා මේ තියෙන්නේ මම මේ විදියට වයර් දෙක කපලා මේ ගත්ත මේ බැටරි පැක් එකක්. එතකොට මේකට බැටරි 3 දාන්න මම පෙන්නනවා. යාට දාන විදිය හරිම සරලයි. ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට මේ ලොකු පැත්ත ඍණ බැටරියේ. මේ පොඩි පැත්ත ධන. මෙන්න මෙහෙම පළවෙනි බැටරිය දානවා. එතකොට මේක ඍණ මේක ධන. ඊළඟ එකේ මෙතන ඍණ මෙතන ධන. එහෙනම් මේ ලොකු පැත්ත උඩට. පොඩි පැත්ත යටට. ඍණ ධන. ඊට පස්සේ ආපහු මෙතන ඍණ මෙතන ධන. මේ ලොකු පැත්ත ඍණ පැත්ත යටට ධන පැත්ත උඩට. right. දැන් ඔහොමයි 12 වෝල්ට් බැටරි පැක් එක එන්නේ. මේක 12 වෝල්ට් කියලා කියන්නේ මෙහෙමයි. ඇත්තටම මේ එක බැටරියක වෝල්ටේජ් එක 3.7යි. 3.7 කිව්වට මේක ෆුල් charge කරාම 4.2 වෙනකන් බැටරිය වෝල්ටේජ් එක ඉහළ යනවා. එතකොට දල වශයෙන් අපි 4යි කියලා ගමුකෝ. එතකොට මේ බැටරිය මෙතනට එනකොට වෝල්ට් 4යි. ඒක මෙතනට ආවත් 4යි. ඒක මෙතනට ගිහිල්ලා මෙතනට එනකොට 8යි. මොකද බැටරි දෙකක කරන්ට් එක මෙතනට එකතු වෙලා. මේක අපි ශ්‍රේණිගත ක්‍රමයටයි මේ සම්බන්ධ කරන්නේ. අර ටෝච් එකට බැටරි දාන විදියට. එකක ධනයකට අනිත් එකේ ඍණ සෙට් වෙන විදියට. හොඳයි. ඊට පස්සේ මේ මෙන්න මෙතන මේ දෙකේම වෝල්ට් ඇත්තටම 8යි. ඊට පස්සේ ඒකේ මෙතනට එනකොට බැටරි තුනේම කරන්ට් එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මෙතන වෝල්ට් 12යි. එතකොට 12 වෝල්ට් බැටරි පැක් එකක් කියලා කියන්නේ ඒකයි. හොඳයි. මේ 12 වෝල්ට් බැටරි පැක් එකක් හදන්න ඔයාට මේ මම කියලා දුන්නාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයා මේක මෝටර එකකට හරි ෆෑන් එකකට හරි මොකට හරි පාවිච්චි කරනවා කියමුකෝ. පාවිච්චි කරාම මේ බැටරි බහිනවා. ඊට පස්සේ ඔයාට මේ බැටරි ගලවලා එකින් එක charge කරන්න ඕනේ. ඒකට වෙනම charger එකක් ගන්නත් ඕනේ. ඒක කරදරයි. ඒ නිසා තමයි ඒකට අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ BMS unit එකක්. මේ පොඩි circuit එකක්. මේකට කියන්නේ BMS. මේක 3S. 3S කියන්නේ බැටරි 3යි. බැටරි 3ක් සම්බන්ධ වෙනවා නම් 3S. මේකෙම තියෙනවා බැටරි දෙකක් සම්බන්ධ කරලා 8 වෝල්ට් බැටරි පැක් එකක් හදන්න. ඒක 2S. ඒ වගේ. මේක නම් 20 ඇම්පියර් සාමාන්‍යයෙන් 10 ඇම්පියර් තියෙනවා. 20 ඇම්පියර් ඒ වගේ ගත්තාම ඇති. මොකද ගොඩාක් මේ ලොකු වැඩකට නෙවෙයි මේක දාගෙන ගොඩාක් ලොකු ඇම්පියර් එකක් මේ තුනෙන් එන්නේ නැහැ. මේ 5ක් 6ක් වගේ තමයි බොහෝ විට එන්නේ. හොඳයි. මේ BMS එක හරිම ලේසි පාවිච්චි කරන්න. මේකේ මේ වයර් අමුණන්න තැන් තියෙනවා. ඉස්සර නම් එහෙම නෑ. ඉස්සර මේවට පාස්සන්නමයි ඕන අනිවාර්යයෙන්ම. නමුත් දැන් එහෙම නෙමි. ඒවයේ පොඩි සිදුරක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. එතකොට මේ සිදුරට වයර් එක දාලා අමරන්න තියෙන හොඳට තද වෙන්න අමරන්න තියෙන්නේ. එතකොට මේකේ ගහලම තියෙනවා. මෙතන 0 වෝල්ට් 0 වෝල්ට් මෙතනට එනකොට ඒ කියන්නේ ඊළඟට එතන ඉඳලා මෙතනට එනකොට මේ දෙවනි එක 4.2 වෝල්ට් 4.2යි. ඊළඟට මෙතනට එනකොට 8.4යි. අවසාන එක 12.6යි.
ඊට පස්සේ තව වෙනම සිදුරු දෙකක් තියෙනවා වයර් දෙකක් සම්බන්ධ කරන්න ධන ඍණ කියලා ගහලම තියෙනවා. ඔයාලට පැහැදිලිව පේන්න. ඒ තියෙන්නේ මේකේ අවුට්පුට් එක ගන්න. ඒ කියන්නේ මේකෙන් වයර් දෙකක් එළියට අරගෙන ඔයාලට මේ වගේ ෆෑන් එකක් හෝ මෝටර එකක් හෝ ඔයාගේ මේ එහෙම නැත්නම් රීචාර්ජබල් ලෑම්ප් එකක් හෝ ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන් මේ බැටරි පැක් එක. එතකොට බැටරි එකෙන් එක ගලවලා charge කරන්න ඕනේ මේ යුනිට් එකෙන්මයි charge කරන්නේ. එතකොට මේ එළියට එන වයර් දෙකෙන්ම තමයි ඔයා charger එකට ගහලා 12 volt මේ charger එකකින් මේක charge කරන්න පුළුවන් 12 volt adapter එකකින්. එතකොට charge කරන්නේත් ඒ වයර් දෙකෙන්මයි output එක ගන්නෙත් ඒ වයර් දෙකෙන්මයි. මෙතන මේ සිදුරු දෙකට තියෙන වයර් දෙක සම්බන්ධ කරලා ධන ඍණ. right හොඳයි මම ඔයාලට මේක පහසු වෙන්න මේ දැන් මේ තැන් හතරට අපි වයර් හතරක් අමුණන්න ඕන. ඒ හතර තමයි මේකට සම්බන්ධ වෙන්නේ. වෝල්ට් බිඳුව 4.2 8.4 12.6. ඒවා මම ලේසි වෙන්න ඔයාලට පාට හතරකින් ගත්තා. එතකොට ඔයාලට මේක හැදුවයින් පස්සේ පැහැදිලි. එතකොට මේ පළවෙනි එක මෙතන වෝල්ට් බිඳුවයි. ඒකට අපි ගන්නවා කළු වයර් එක. ඊළඟට මෙතනට බිඳුවයි මෙතනට මේ දෙකටම බිඳුවයි. ඒතකොට මේ දෙකේ මැදට අපි සම්බන්ධ කරනවා ඊළඟට කහ වයර් එක. එතකොට වෝල්ට් 4.2 දාලා වශයෙන් අපි හිතමු 4යි. right. ඊළඟට මේ නිල් වයර් එක මෙතනට මේ බැටරි දෙක සම්බන්ධ වෙන තැනට මෙතන සිදුරු තියෙනවා. ඒ වයර් එක එතනින් එළියට ගන්න පුළුවන් ඇතුලේ අමුණලා. right. එතකොට මෙතන 8 වෝල්ට්. ඒකට අපි ගන්නවා නිල් වයර් එක. ඒක මෙතනට ඇවිල්ලා මෙතනට එනකොට 12 වෝල්ට්. ඒකට ගන්නවා රතු වයර් එක. මම ඔයාලට ඒ වයර් ටික අමුණලම පෙන්නන්න. හොඳයි. දැන් මම මේ බැටරි කේස් එකට වයර් අමුණලා තියෙන්නේ. හරිම ලේසි අමුණන්න. මේ වගේ මේ සිදුරු තියෙනවා ඒ වයින් වයර් එළියට ගන්න පුළුවන්. ඔයාලට මේක බැලුවාම පෙනෙයි. right. මෙන්න මෙතන මුලින්ම මේ පළවෙනි බැටරිය දාන රිනේකට මම මේ ඇතුලෙන් හොඳට මේ ස්පින් එකට වයර් එක අඹරලා තද වෙන්න අඹරලා මෙතනින් වයර් එක එළියට ගත්තා. ඊළඟට කහ පාට වයර් එක මේ දෙකම සම්බන්ධ වෙන තැනට ඇතුලෙන් වයර් එක දාලා එළියෙන් අරගෙන හොඳට අඹරලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඒ වගේ වයර් හතරම හොඳට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතන වෝල්ට් බිඳුව 0 වෝල්ට්, මෙතනට එනකොට 4 වෝල්ට්, මෙතනට එනකොට 8 වෝල්ට්, මෙතනට එනකොට 12 වෝල්ට්. හොඳයි මට ඉස්සෙල්ලා මේ BMS එක ගැන කියනකොට කියන්න අමතකුණා. BMS කියන්නේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම්. එතකොට මේකෙන් බැටරි charge කරනකොට තියෙන වාසිය මේ එක බැටරියක්වත් ඕවර් charge වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා වෙන වෙනම එක එක බැටරිය හඳුනාගෙන ඒ බැටරිය ඕවර් charge වෙනවා නම් ඒක discharge කරනවා. ඒ වගේ බැටරි තුනම full charge කරන එක තමයි මෙයාගේ කාර්යය. මේ වගේ BMS එකක් යොදාගත්තම තියෙන වාසිය ඒකයි. මේක මම ගත්තේ රුපියල් 250යි. මම ඉන්නේ මේ මොරටුව ප්‍රදේශයේ. මේ පැත්තේ ඒවා ටිකක් ඉතින් ගණන්. පිටකොටුවේ ගියා නම් මේක රුපියල් 125ට 150ට වගේ ගන්න පුළුවන්. right. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ BMS එකට මේ වයර් ටික සම්බන්ධ කරන්න. මම මේක මෙහෙම අනිත් පැත්තට හරවලා ගන්නවා. මොකද මම ඉවර වුණාම පස්සේ මේ BMS එක මෙතනට තියලා හෙල්ලෙන්නේ නැති වෙන්න හොඳට අලවන නිසා. හොඳයි හරිම ලේසි දැන් ඔයාට. මේ තියෙන්නේ වෝල්ට් බිඳුව. එතකොට මේකේ ගහලම තියෙනවා. මේ බිඳුව වෝල්ට්. අන්නේ තියෙන තැනට මේක අමුණන්න තියෙන්නේ. මේක හොඳට වයර් එක තුනී වෙන්න හොඳට අමරලා මෙන්න මේ සිදුරෙන් දාලා මේ පැත්තෙන් අරගෙන මේක හෙල්ලෙන්නේ නැති වෙන්න මෙහෙම හොඳට අඹරන්න තියෙන්නේ. හොඳට තද වෙන්න. මෙච්චරයි කරන්න තියෙන්නේ. පාස්සන්න මොනවත් අවශ්‍ය නැහැ. ඒ වගේ ඊළඟට මේ කහ වයර් එක දෙවෙනි තැනට වෝල්ට් 4.2. ඊළඟට නිල් වයර් එක මෙතනට 8.4ට. ඊළඟට රතු වයර් එක අවසාන තැනට 12.6 නැත්නම් 12 වෝල්ට් තියෙන තැනට. එහෙම අමුණන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනට වයර් දෙකක් අමුණනවා අවුට්පුට් එක. මේ යට ඒක රින මේකේ ගහලම තියෙනවා උඩ එක දන. මම මේ වයර් ටිකත් අමුණලා ඔයාලට පෙන්නන්නම් නැත්නම් නිකන් ඔයාගේ කාලේ නාස් වෙන නිසා. හොඳයි. මම දැන් බැටරි කේස් එකට BMS එක අමුණගෙන ඉවරයි. කළු වයර් එක වෝල්ට් බිඳුව, කහ වයර් එක වෝල්ට් 4, නිල් වයර් එක වෝල්ට් 8, රතු වයර් එක වෝල්ට් 12. ඊට පස්සේ මේක මම පස්සේ මෙහෙම තියලා ග්ලූ ගන් ටිකක් දාලා මේක අලව ගන්නවා. නැත්නම් සුපර් ග්ලූ ටිකක් දාලා මේක අලව ගන්නවා. right. දැන් අපි මේකට බැටරි දාලා පරීක්ෂා කරලා බලමු මේකෙන් 12 වෝල්ට් එනවද කියලා. හොඳයි. මම BMS එකට අවුට්පුට් එකට රින දාන ඒ දෙකටත් වයර් දෙකක් අමුණ ගත්තා. මම ඒ දෙක කලින්
අමුණලා පෙන්නුවේ නැතුව යාට මේ ඔක්කොම වයර් පැටලෙන හින්දා දැන් මම බැටරි 3ක් දාලා ඉවරයි. එතකොට හොඳට මතක තියාගන්න මේ ඔක්කොම අමුණලා ඉවරලා අන්තිමට තමයි බැටරි දාන්නේ. නැත්නම් සමහරට මේ වයර් හෙල්ලෙනකොට මේ සර්කිට් වෙන්න පුළුවන්. සමහරට මේ බැටරි ගිනි ගන්න පුළුවන්. එහෙම ලේසියෙන් වෙන්නේ නැහැ. නමුත් කොහොමවත් අපි ප්‍රවේශම් වෙන එක හොඳයි. හොඳයි. දැන් මෙන්න අපි BMS එක සම්බන්ධ කරලා ඉවරයි බැටරියට. දැන් අපි පරීක්ෂා කරලා බලමු මේකෙන් 12 වෝල්ට් එනවද කියලා. මම මල්ටිමීටරේ 50ට දාලා තියෙන්නේ. මේක 10ට දාලා බෑ. මොකද 12 කියන්නේ 10ට වඩා වැඩි. නේද? ඊට වඩා වැඩි යගයකට දාන්න ඕන. 50ට දාලා තියෙන්නේ. අපි බලමු අවුට්පුට් එක 12 වෝල්ට් එනවද කියලා. මම මෙන්න කළු වයර් එකට කළු ක්‍රොප් එක තියෙනවා. රතු වයර් එකට රතු ක්‍රොප් එක තියෙනවා. ඔව් ඔයාට පේනවා 12 වෝල්ට් පෙන්නනවා. 10ට වඩා පොඩ්ඩක් වැඩි 12 වෝල්ට් පෙන්නනවා. දැක්කද? නැත්තම් අපිට මෙහෙමත් තව බලන්න පුළුවන්. ඔයාලට තවත් හොඳට පැහැදිලි වෙන්න මම මේක 10ට දානවා. එතකොට මෙතනට ආවම උපරිම 10යි. ඊට වඩා වැඩියෙන් ගියයි කියන්නේ 12ක් තියෙනවයි කියන එකයි. අපි මේ විදිහට බලමු. ඔන්න මං කළු වයර් එකට කළු ක්‍රොප් එක තිබ්බා. රතු වයර් එකට රතු ක්‍රොප් එක තිබ්බා. ඔව් 12 වෝල්ට් පෙන්නනවා. අපේ වැඩේ ඊටාම සාර්ථකයි. තවත් අපිට මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ කම්පියුටර් ෆෑන් එකක්. කම්පියුටර් එකෙන් ගලවගත්ත පරණ මේ ෆෑන් එකක්. මේක 12 වෝල්ට්. 12 වෝල්ට් වලින් වැඩ කරන්නේ. අපි බලමු මේක වැඩ කරනවද කියලා. ඒකේ මම කළු වයර් එකට අමුණනවා. ඊට පස්සේ රතු වයර් එකට ගාවලා බලමු. ඔව් ෆෑන් එක වැඩ කරනවා. ඒ කියන්නේ අපේ වැඩේ ඊටාම සාර්ථකයි. ඔයාට එහෙමනම් මේකෙන් පුළුවන් 12 වෝල්ට් ෆෑන් එකක් ධාවනය කරගන්න, මෝටරයක් ධාවනය කරගන්න. ඒ වගේම රීචාර්ජබල් ලෑම්ප් ඒ වගේ වට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි මේක තව අප්ග්‍රේඩ් කිරීමක්. මේක තව තත්ත්වයෙන් උසස් කිරීමක්. ඒ කියන්නේ දැන් මේකේ බැටරි 3ක් දාලානේ අපි මේ ශ්‍රේණිගත ක්‍රමයට 12 වෝල්ට් හදලා තින්නේ. මේකෙන් ඔයා ලොකු වැඩක් කරන්න ගියාම ඒ කියන්නේ ලොකු මෝටර එකක් වගේ 12 වෝල්ට් වැඩි වෙලාවක් ධාවනය කරන්න ගියාම මේකේ බැටරිය ඉක්මනින් බැසීමේ ඉක්මනට බැහැලා යාමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒකට අපිට පුළුවන් මේ පැක් එකම බැටරි 6ක් දාලා හදන්න. එතකොට වෝල්ට් ගාන වැඩි වෙන්නේ නැහැ. මේකට වෝල්ට් 12ම එන්නේ. නමුත් ඇම්පියර් ගාන වැඩි. භාවිතා කරන්න පුළුවන් බැටරි වල ආයු කාලේ පාවිච්චි කරන්න පුළුවන් කාලයත් වැඩි. ඒක කරන්න හරිම ලේසි. මේ විදිහටම මම තව බැටරි පැක් එකකට අර විදිහටම වයර් අමුණ ගත්තා. කළු, කහ, නිල්, රතු අර විදිහටම. ඊට පස්සේ යාට තියෙන්නේ මේ BMS එකට ඒ වයර් ටික සම්බන්ධ කරන්න හරිම ලේසි. මේ කළු වයර් එකට මේ කළු වයර් එක සම්බන්ධ කරන්න තියෙන්නේ. මේ කහ වයර් එකට කහ වයර් එක, රතු වයර් එකට රතු වයර් එක, ඊළඟට නිල් වයර් එකට නිල් වයර් එක. ඒක සම්බන්ධ කරාම එතකොට මෙතන මේකට බැටරි 3ක් දානවා. එතකොට මෙතන බැටරි 3යි, මෙතන බැටරි 3යි, බැටරි 6යි. බැටරි 6ක පැක් එකක්. ඒ කියන්නේ ඔයාට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්, වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳම 12 වෝල්ට් බැටරි පැක් එකක්. හොඳයි. මේ තියෙන්නේ මම මේ විදිහට බැටරි 6ක් දාලා හදපු පැක් එක. මේ තියෙන්නේ BMS එක. මම ඒවා ඔක්කොම මේ ග්ලූ ගන් එකේ ගම් ටිකක් දාලා අලවලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක ගානට සෙට් වෙන පොඩි බොක්ස් එකක් හම්බුණා. මේවා හෙල්ලෙන්නේ නැති වෙන්න ගානට ඒ බොක්ස් එකට දැම්මා. ඒ වගේම මෙතන පොඩි සර්කිට් එකක් මම හදලා තිනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ සර්කිට් එක හදන හැටි මම ඉදිරි වීඩියෝ එකෙන් ගේනවා. ඒකත් කිසිම පැහැස්සීමක් නැතුව හදන්න ක්‍රමයක් කියලා දෙනවා. එතකොට මේකේ තියෙන වාසිය මේ බැටරියේ මේ වෝල්ටීයතාවය අපිට බලා ගන්න පුළුවන්. බැටරිය කොච්චර බැහැලාද කියන එක. දැන් මේ ස්විච් එක දැම්මම මේ බල්බ් හතරම පත්තු වෙනවා. ඒ කියන්නේ 100% කරන්ට් එක තියෙනවා. මේ එකක් අයින් වුණොත් එකක් නිවිලා ගියොත් 75යි. තව එකක් නිවුනොත් 50යි. මේක නිවුනොත් 25යි. ඒතර රතු එක විතරයි දැල් වෙන්නේ. හැබැයි එතකොට වඩාත්ම හොඳ නැවත මේ බැටරිය charge කරන එක. මොකද මේ බැටරි ගොඩාක් බහින්න ඉඩ දෙන්න නරකයි. මම මේකට ස්විච් එකකුත් දාලා තිනවා. මොකද නිකන් තියෙන වෙලාවට නැත්තම් මේක බල්බ් ටික පත්තු වෙනවා. අපිට අවශ්‍ය වැඩක් කරන වෙලාවට ඒ ස්විච් එක ඔන් කරලා බැටරිය කොච්චරක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ වයර් හෙල්ලෙන නිසා ග්ලූ ගන් ටිකක් දැම්මා. මම අර අවුට්පුට් එකෙන් වයර් දෙක නෙමි 4ක්ම ගත්තා. මොකද වෙනම මේ 12 වෝල්ට් ජැක් එක ගහලා charge කරන්න ඒකට එක වයර් එකයි.
එතනින්ම තව රතු එකෙන් රතු එකයි කළු එකෙන් කළු එකයි තව වයර් දෙකක් ගත්තා අවුට්පුට් මොනවට හරි මෝටර එකට හරි මේ වගේ ෆෑන් එකකට හරි මොනවා හරි විදුලිය දෙනවා නම් ඒකෙන් දෙන්න. හොඳයි. දැන් අපි මේ ෆෑන් එකත් පරීක්ෂා කරලා බලමු මේකෙන් වැඩ කරනවද කියලා. ඔව් මම මේ ජැක් එකට ඒකේ වයර් එකට ෆෑන් එකේ කළු වයර් එකයි රතු වයර් එකයි යමුනවා. ඊට පස්සේ අපි දැන් මේ හදපු 12 වෝල්ට් මේ බැටරි පැක් එකේ අපි බලමු මේක වැඩ කරනවද කියලා. මේ ජැක් එක මම ප්ලග් කරනවා. ඔව් වැඩ කරනවා. ෆෑන් එක සුපිරියට කරකිනවා. ඊළඟට මෙතනින් අපිට බැටරි ඉන්ඩිකේටරේ බැටරියේ තත්ත්වය බලා ගන්න පුළුවන්. හොඳයි මේ තියෙන්නේ 12 වෝල්ට් චාර්ජර් එකක්. මේකෙන් 12 වෝල්ට් බැටරි charge කරන්න පුළුවන් 12 වෝල්ට් DC output එකක් දෙන්නේ. ඒක කරන්ට් එකට ප්ලග් කරලා ඔයාලට මේ බැටරිය charge කරනකොට බැටරිය බැස්සයින් පස්සේ මේකට ප්ලග් කරන්න තියෙන්නේ. එතකොට බැටරිය charge වෙනවා BMS එක හරහා මේ ක්‍රමානුකූලව බැටරිය charge වෙනවා. ඊට පස්සේ ඔයාලට බැටරිය තත්ත්වය බලන්න නම් මේක on කරන්න නරකයි. මේක on කරාම මේ බල්බ් හතරම පත්තු වෙනවා. මොකද දැන් මේකේ 12 වෝල්ට් කරන්ට් එකක් එන නිසා. රයිට් මේක මේ කරන්ට් එකට ප්ලග් කරලා තියෙන නිසා. ඒ නිසා ඒ වගේ අවස්ථාවල ඔයාලට බැටරිය ෆුල් charge වෙලාද කියලා තවත් බලා ගන්න ක්‍රමයක් තියෙනවා. මේ ජැක් එක ගලවන්න ඕන. මේක ගලවලා ඉවරලා බලනකොට මේ හතරම පත්තු වෙනවනේ. ඒ කියන්නේ ෆුල් charge වෙලා. එහෙනම් ඔයාලට ඒකත් මේකෙන් තියෙන වාසියක් මේ වගේ සර්කිට් එකක් සවි කරාම. වීඩියෝ හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ස්තුතියි.